බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම අත්තාහි අත්තනෝ නාතෝ අත්තාහි අත්තනෝ ගති තමන්ට පිහිට තමාමය තමන්ගේ පාර හදාගන්නා තැනැත්තා තමාමය තස්මා එනිසා සංයමයත්තානං තමන්ව සංවර කරගන්ට අස්සං භද්‍රංව වානිජෝ තමන්ට ගමන් යන්න ඉන්න අස්පයාට ආදරය කරන රියදුරෙක් වගේ ඔබට ආදරය කරන්න. පුදුම ලස්සනයි ඒක. තමන්ට ගමන් බිමන් යන්න ඉන්න අස්පයාට ආදරය කරන රියදුරෙක් වගේ අපි කාටද ආදරය කළ යුත්තේ? අපිට. මේ ජීවිතේ අපට ලැබිච්චි වටිනාම කෙනා අපි. මේ මනුස්ස ජීවිතයට එනකොට මිනිස් සිරුරක් විදිහට අපට ලැබුණා අපව. අපිට අපිව වටින්නේ නැත්තම් එතන හැමකුත් වටින්නේ. මේ ජීවිතය තුළ ඔයාලට බුදුරජුන් සරණ යන්න ලැබුණා. බුදුරජුන් සරණ යාම පිණිස ඔයාලට ලැබිච්ච ජීවිතේ ඔයාලට කොච්චර වටින්න ඕනද? ධර්මයේ සංඝයා සරණ යන්න ලැබිච්ච ජීවිතේ ඔයාලට කොච්චර වටින්න ඕනද? කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ලැබිච්ච ජීවිතේ ඔයාලට කොච්චර වටින්න ඕනද? ඉතින් මේ උතුම් බණපදේ හොඳට හිතට කාවද්ද ගන්න කාරණා දෙකක් මා කිව්වා. පසුතැවෙන්න එපා. හැබැයි තමන් තමන්ටම බැනගන්න. තමන් තමන්ටම චෝදනා කරගන්න. තමන් තමන්ටම දෝෂාරෝපණය කරගන්න. අනාගතයේ දවසක තමන්ගේ අඩුපාඩු වැරදි දොස් අනුන්ට පෙන්වන්න නැති වෙන්න. ඔයාලා කල්යල් ඇතුව මේවා දැකලා අඩුපාඩු දොස් වැරදි ඔක්කොම හදාගෙන අනාගතයට යන්න. ඒ උදෙසා උතුම් බුද්ධ වචනේ හදවතේ කාවද්ද ගන්නට යතා යතා යත් ලැබීත අත්තං යම් යම් දෙයක් අර්ථවත් නම් තත පරක්කමීය ඒ උදෙසාම වෑයම් කරන්නට මේ දරුවන්ට තමන්ට ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ බුදු සසුන කල්යාණ මිත්‍ර ඇසුර මුණ ගැහුණු මොහොතේ ඊතා වටිනා ජීවිත බවටම පත් කරගන්නට වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. මේ උතුම් දහම් කතාව ශ්‍රවණය කළ පින දහම් සුව වින්ද පින අපි හැම දිනාටත් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු.